සාදරයෙන් පිළිගන්නවා දැවලින් චතුනා YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ පඬුවස් නුවර. මේක තියෙන්නේ හලාවත වාරිපොළ පාරේ කොටම්පිටිය කියන ප්‍රදේශයේ. ඉතින් පඬුවස් නුවර කියලා Google එකේ search කරාම ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මේ තැන. මේ ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් ගණනාවක විශාල නටබුන් ප්‍රමාණයක් විහිදිලා තියෙනවා. එතන බෝධිගර, ප්‍රාකාර, දියාගල්, ඒවගේම මාලිගාවක නටඹුන් සහ නිශ්ශංක මල්ල රජතුමාට අයත් කියලා සැලකෙන සෙල්ලිපියක්ද මෙතන තියෙනවා. මේ 12 වන සියවසේ පරාක්‍රමබාහු රජතුමා විසින් පාලනය කළ සමයේ ඔහු විසින් භාවිතා කර මාලිගාවක් ලෙස සලකනවා. ඒ වගේම මේ වෙනකොට මේ ප්‍රදේශයේ විශාල වශයෙන් ගස් වර්ධනය වෙලා ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරලා තියෙන නිසා දැන් මේ ප්‍රදේශයේ ගොඩක් ලස්සන පරිසරයක් අපිට බලා ගන්න පුළුවන්. මේ ප්‍රදේශයේදී අපිට අතීතයේ තිබූ ගොඩනැගිලි තාක්ෂණ වගේම ඒ කාලේ භාවිතා කරපු වැසිකිලි ආදියත් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සෙල්ලිපියේ තියෙන්නේ නිශ්ශංක මල්ල රජතුමා මේ මාලිගාවට ආව කියලා තියෙන සාක්ෂිය. මේ ප්‍රදේශයේ බෝධිගර චෛත්‍ය වගේ විශාල නටබුන් ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන්.